එන විට පෙයමැන රන්වැලි සෑයෙන් බුදු ගුණ විහිදෙන සංසුන් මනසින් අරඹමු අද දින ලං වෙයි සැමටම ජයසිත සුබසිත දරුවන්ගේ ජීවිතයේ යහපත වෙනුවෙන්ම සුබසිත වෙනුවෙන්ම අනාගතයට දැක්මක් සහිත පරම්පරාවක් නිර්මාණය කිරීම අරමුණු කොටගෙනම අභිමානවත් මොරවක් කෝරළයේ කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ අතිශය වටිනා කාර්යභාරයන් අතරට නිර්ලෝභීව එකතු කරපු මිල කරන්නටම බැරි සම්පතක් බවට පත් වෙලා තිබෙන සුරක්ෂා පෙරපාසල් ජාලයේ මොරවක සුරක්ෂා පෙරපාසලේ 2024 වාර්ෂික විවිධ ප්‍රසංගයයි අපි දැන් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ වැඩමවා වැඩ හිඳිනවා කොටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාර ශාලාවේ ඉඳලා අපි දැන් මේ ආරම්භය සටහන් කරන්න අපිට බැද්දට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ සිට අපි මේ ආරම්භය සටහන් කරන්න සූදානම් වෙන නිසා මගේ ආදරණීය දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා එන්න අසුන් ගන්න ඊට මත්තෙන් නිහඬ වෙලා ඔබේ සහයෝගය අපට ලබා දෙන්න. නැවතත් කාරුණික විල්ලා සිටින්නේ පළමු කොට නිහඬ වෙන්න එන් අනතුරුව අසුන් ගන්න සූදානම් වෙන්න සමාරම්භයට ඔබත් එකතු වෙන්න. ඉතින් මේ සමාරම්භක මොහොතට දරුවන්ට හැමදාමත් ආදරෙන් ආශිර්වාද කරන කොටපොළ ජාතික පාසලේ විදුහල්පතිතුමා මේ දැවැන්ත කාර්යාවලියේ නායකයා විදිහට කොටපොළ විවිධ සේවා සමූපාකාර සමිතියේ ගරු සභාපතිතුමා මනෝජ් ජයවර්ධන මැතිතුමා ප්‍රධාන සම්භාවනීය ආරාධිත අමුත්තන් මේ ස්ථානයේ රැඳී සිටිනවා. සමාරම්භක මොහොතේ වැඩමවා ආශිර්වාද කරන්නට වැඩ හිඳින මොරවක ගණේගොඩ පුරාණ රාජ මහා විහාරාධිකාරී සුපූජනීය පින්වත් නම සිහිපත් කරන්නට අවසරයි. නිල්නතිකම ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ඉමහත් ගෞරවයෙන් පිළිගන්නට අපි සූදානම් වෙනවා. ආදරණීය දූල පුතාලා කැටිව ප්‍රධානාචාර්යතුමිය ඉනෝක ප්‍රියදර්ශනී මහත්මිය සූදානම් වෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ පිළිගන්නට දියණිවරුන් සමගින් දැහත් වට්ටිය පූජා කරන්නට. පුංචි කාලෙදිම හොරු කරන්නට උනේ දරුවන්ට හොඳ පුරුදු ඒ සඳහා මේ තෝතැන්නෙහි සුවිශේෂී කාර්යභාරයක් වෙනවා. ඒ ගැන අපි ඉස්සරහට වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ ගරු සභාපතිතුමන් ප්‍රධාන සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සුරතින් දැන් පහන් සිළු දල්වන්නටයි අපි සූදානම් වෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමන් වගේම අපි ගෞරවයෙන් ආරාධනය කරනවා මේ මොහොතේ පහන් සිළු දල්වන්න කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ ගරු අධ්‍යක්ෂක දූරන්දර මෙත්සිරි අබේවික්‍රම මහතාට කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ සාමාන්‍ය අධිකාරී රංගන විජේසේකර මහතාට කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී චම්පිකා මහත්මියට දෙනියායේ කොට්ටාශ අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ ව්‍යාපෘති නිලධාරී දුමින්ද මහතාට පිටබැද්දට ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමියට කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ බැංකු සේවා කළමනාකාරතුමන්ට තුෂාර ප්‍රියන්ත මහතාට කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ සහකාර බැංකු සේවා කළමනාකාර නිහාල් ශාන්ත මහතාට කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ අභ්‍යන්තර විගණක එස්.එස්. ගුරුගේ මහතාට ඒ වගේම සුබපතන්නෙක් ආශිර්වාදකෙක් විදියට අපිට හැමදාම හමු වන දිවයින්ටම සාම්පිනිසුදු තරින්ද අබේගුණවර්ධන ඉතින් මින් ඉදිරියටවත් විශේෂයෙන්ම අවශ්‍යතාවයන් ඒ පහසුකම් සම්පූර්ණ කරමින් රජය මේ පිළිබඳව වගකීම බාරගෙන මැදිහත් වීමක් සිදු කරලා ඒ විශේෂයෙන්ම දූ දරුවන්ට අත්‍යවශ්‍යම විශේෂයෙන්ම අනාගතයට හුරු කරන මූලිකම ස්ථානයේ නැත්නම් ඒ අඩිතාල්ම යොදන තැන හැටියට ඒ මුල් ළමාවිය සංවර්ධනය මධ්‍යස්ථානයන් තවත් ශක්තිමත් කරන්න කටයුතු සිද්ධ කරන්නට වග බලා ගන්නව නම් හොඳයි. විශේෂයෙන්ම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම ඉතාමත් දුෂ්කර අපහසු කාර්යයක් වෙලා තියෙන වගේම
විශේෂයෙන් මේ මුල් ළමාවිය සංවර්ධන ගුරුවරු කියන්නේ ලෙහෙසි පහසු කාර්යයක් සිද්ධ කරන අය නෙවෙයි. අපි දන්නවා කොයිතරම් ඒ බොහොම දුෂ්කර කාර්යයක්ද ඉෂ්ට සිද්ධ කරන්න කියන වග අපිත් නිරන්තරයෙන්ම මේ අවට සියලුම ඒ පෙර පාසල් වලට වැඩම කරනවා නිරන්තරයෙන්ම. ඒ අතර සුරක්ෂා ලදරු අධ්‍යාපන ආයතනයේට මාසිකවම සෑම මාසයකම වැඩම කරනවා. මොකද අනෙකුත් පෙර පාසල් අතර මේ පෙර පාසලේ දකින්න තියෙන සුවිශේෂීත්වය තමයි ඒ මාසිකව උපන් දිනයේ දින දූ දරුවන්ට ආශිර්වාද කරමින් සෙත් පිරිත් දේශනා කරලා ඒ දරුවන්ට ආශිර්වාද සිද්ධ කරන එක. ඒක මේ සුරක්ෂා පෙර පාසලෙන් තමයි ආරම්භ වුණෙත්. මේ වන වෙක්තෙක් ඒ කාර්යය නොකඩවා ඉෂ්ට සිද්ධ කරන්නේ. ඉතින් ඒක ඊටාත්ම හොඳ යහපත් පුරුද්දක්. අපේ අරින්දි කළුආරච්චි නිවේදකතුමා සිහිපත් කරා වගේම යහපත් ගති ගුණ ඒ වගේ මේ හොඳ පුරුදු දරුවන්ට ප්‍රායෝගිකව ලබා දෙන ඊටාත්ම සුවිශේෂී අධ්‍යාපන ආයතනයක්. ඉතින් ඒ කාර්යයත් අපි මේ වෙලාවේ ප්‍රශංසනීයාත්මකව සිහිපත් කරමින් ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම බොහොම සාධාරණ සහනදායී අය කිරීම යටතේ ඒ වුණත් විශේෂයෙන්ම පූර්ණ වශයෙන් ඒ දරුවන්ට අවශ්‍ය කරන මූලික ඒ අධ්‍යාපනය නැත්නම් ඒ දැනුම ආකල්ප කුසලතා ආදී වර්ධනය කරමින් ඉදිරි අධ්‍යාපනයට හුරු කරන තාමත්ම වැදගත් ස්ථානයක් හැටියට සුරක්ෂා ලදරු අධ්‍යාපන ආයතනය මගින් සිද්ධ වෙන අධ්‍යාපනික සමාජීය ජාතික සේවාවත් මේ වෙලාවේ අපි අගය කරමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ඉදිරි දියුණුව සැලසෙන්නටත් ඒ වගේම අදින් නික්ම යන පුංචි දූ දරුවන්ගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා. ඒ වගේම මේ කාර්යභාරය සඳහා විශාල වශයෙන් අප කැප වෙලා ක්‍රියා කරන ඒ ප්‍රධාන පාලිකාතුමිය විදුහල්පතිතුමිය ඉනෝකාපී දර්ශනී මහත්මිය ඇතුළු ඒ ගුරුතුමියන්ලටත් ඒ වගේම මේ ආයතනය පවත්වාගෙන යමින් ප්‍රදේශයට මහත් සේවාවක් සිද්ධ කරන කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියටත් මේ වෙනුවෙන් අන් අයුරින් සහයෝගය දක්වන සෑම දිනාටමත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනෝ. තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට සැලසීම තුළින් ඔබ හැම දිනාටම යහපතක්ම සැලසේවා කියලා තෙරුවන් සරණයි. බොහොම පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. දරුවන්ට හැමදාම ආශිර්වාද කරනවා. පෙර පාසලක වේවා, දහම් පාසලක වේවා. ඉතින් ඔබ වහන්සේගේ ආශිර්වාදය අපිට යෝධ ශක්තියක් වගේ සිහිපත් කරනවා. නිල්වන් අහස හිමි විය යුතු සියතුන්ටයි හමනා පවන ලං විය යුතු සමසන්ටයි ඉබදිය යුත්තේ හොඳ දෙයකට හුරු වෙන්ටයි ලෝකය අයිති විය යුත්තේ දරුවන්ටයි. එහෙමනම් දරුවන්ගේ ලෝකය දරුවන්ට දීලා දරුවන්ගේ හැකියාවන් කරපෙන්නාගෙන අපි යනවා 2024 මුරුවක සුරක්ෂා පෙරපාසලේ විවිධ ප්‍රසංගයේ සමාරම්භය සටහන් කරන්න. දහසක් වැඩමැද ස්ථානයට ඇවිදින් සිටින බෑබරෝබ ඉතාම ගෞරවයෙන් පිළිගන්නටයි සූදානම් වන්නේ. එය ගීත ගයා පිළිගන්නට සෞන්දර්යාත්මක සවාරියේ ආරම්භය සටහන් කරන්නට අවස්ථාවක් කර ගන්නවා. ඉතින් ආරාධනා කරන්නේ සුරක්ෂා පොඩිත්තන්ට එන්න වේදිකාවට අපි පිළිගැනීමේ ගීතය ගයන්නට සූදානම් වෙමු. වසර 24ක අභිමානවත් ගුරුවෘත්තියක නිපුණතාපූර්ණ ආචාර්යතුමියක් විදිහට පිටබැද්දරදීත් මොරබකදීත් දරුවන් දහස් ගණනකට ආදරය බෙදපු ඉනෝක ප්‍රියදර්ශනී මහත්මිය මුල් ආචාර්යතුමිය හැටියට එහෙම නැත්නම් ප්‍රධාන ආචාර්යතුමිය හැටියට සුරක්ෂා පෙරපාසලේ දරුවන්ට බෙදන්නේ ආදරයමයි. මම හැමදාම කියන දෙයක් තමයි දරුවන්ට අන කරන්නට කලින් ආදරය කළ යුතු වගේ සුරක්ෂා පෙරපාසලේ තේ මූල ධර්මය ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. අඩුවක් නැතුව දරුවන්ට ආදරය දීලා ආදරය තුළින් අවබෝධයක් දෙලා දරුවන් හරි පැත්තට යොමු කරබන ක්‍රියාදාමයක් තමයි සුරක්ෂා පෙරපාසල් හේවනේ සිද්ධ වෙන්නේ.
සුරක්ෂා කියන්නේම සුරක්ෂිත දරුවන්ට සුරක්ෂිත අනාගතයක් උදෙසා දරුවන්ට මඟ තනා දෙන පාරාදීසයක් අවශ්‍ය සියලු පහසුකම් සහිත සුරක්ෂා පෙරපාසල කොටපොළ විවිධ සේවා සමූපාකාර සමිතිය දරුවන්ට ඉමහත් ආදරයෙන් තිළින කරන තිළිනයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. දරුවන්ගේ ජීවිතය යහපත් කරන්න අකුරු කියලා දෙනවට එහා ගිහිපු ජීවිතය දිනන්න පාඩම් කියා දීපු ආදරණීයම සුරක්ෂිතම පෙරපාසල් හෙවන සුරක්ෂා පෙරපාසල. අද 2024 පෙරපාසලේ විවිධ ප්‍රසංගය බලන්න ආරාධනාව පිළිගෙන සැපවෙන්නේ ඔබ සෑම සිළු දෙනාම මෙසේ අපේ ගීත ගයා පිළිගන්නටයි සූදානම් වෙන්නේ. අන්තිම ඔඩිත්තන්ට නිල්හස පුරා නිදහසේ හැබැයි ඉලක්කයකට ඉසිත ආශිර්වාද කරපෙන්ඩාගෙන ආපු ඔබේ දෑත් යුග එකතු කරලා ආශිර්වාදාත්මක අත්පල සම්ප්‍රසාදයක් දෙමු. ඔබේ අත්පල සම්ප්‍රසාදය මැදින් පිළිගැනීමේ ගීතයයි මේ. නව මාවතක සමූපාකාරයේ පෙරට පවත්වාගෙන යද්දී එහි සුවිශේෂී කාර්යභාරයන් රැසක් සිද්ධ වෙනවා.
එහිලා ව්‍යාපාරික අරමුණෙන් එහාට ගිහිල්ලා සමාජය ගත කරන දරුවන්ට සවියක් ශක්තියක් දෙන්නට වෙන් කරපු සුරක්ෂා පෙරපාසල් ජාලය අතිශයින්ම වටිනා වගේ අද දෙමව්පියන් ඊටමත් ගෞරවයෙන් බැලඳගත් සත්‍යයක් බවට පත් වී තිබෙනවා. මට මතකයි එක්තරා තැනක සටහන් වුණා සමූපාකාරය කියලා කියන්නේ කරබල එහෙම නැත්නම් හාල් පොල් අලෙවි කරන ව්‍යාපාරික ශාස්ත්‍රයට පමණක් සේවා නොබිය යුත්තක් වගේ ඒ බව කොටපොළ විවිධ සේවා සමූපාකාර සමිතිය මෙවන විට සැබවින්ම අරුත්ගන්වා තිබෙනවා. එදා බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ආධිපත්‍යයට යටත් වෙලා තිබුණු කාලවකවානුව තුළ ග්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථික අවශ්‍යතා සපුරාලන්නට සමූපාකාර ව්‍යාපාරය බිහි වෙනවා. ඒ සමූපාකාර ව්‍යාපාරය ඇතුළේ කොටපොළ විවිධ සේවා සමූපාකාර සමිතිය අද ලෝකයේ ජයගත් දකුණු ආසියාවේ ප්‍රමුඛතම සමූපාකාරික ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ සුවිශේෂී ගමනක ආදරණීය ප්‍රතිඵල භුක්ති විඳින සුරක්ෂා පොඩිත්තන්ගේ විවිධ ප්‍රසංගය සමගයි අපි එකතු වෙලා ඉන්නේ. ගීත ගායන පිළිඅරගෙන මාදී මේ ආදරණීය දෝලපතාලා තමන්ගේ කතන සංනිවේදන කුසලතාවයක් පෙන්වලා සිංහල දමිළ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ඔබව පිළිගන්නටත් සූදානම් වෙනවා. මනෝජා නෙතුසි දුවට අපි ආරාධනය කරනවා සිංහල භාෂාවෙන් ඔබව පිළිගන්නට. මනෝජා නෙතුසි දුව ලස්සනට පිළිගැනීමේ කතාව කළා. තව වරක් අපි ලස්සනත් පොළසන් හඩක් ඇයට එකතු කරමු. ඊළඟට එන්නේ එනුරි දෙනාරා දමිළ භාෂාවෙන් ඔබව පිළිගන්නටයි සූදානම. Enuvi denara anbudum alikinrom. Obilasrat pulasan hadak merin damila bahashawen oba peligande enuvi denara diania. Vanakkam enadu periyamula eitolhalai mamakkalai මාමාවලේ සහෝදර සහෝදරියලේ එංගලදු මොරවක සුරක්ෂාරම්භ පාඨශාලේ රිරුව උත්සවත්තේ පාර්වලේ එල්ලරුම් ඒත්රුංගල් අනේවරුයින් නම්බුදම් வரவேற்கின்றோம். நன்றி எனது பெயர் என்வி தினாரா. நன்றி எனுவி தினாரா.
එනොලි කියන විදිහට ඔබ රැඳිලා ඉන්නට ඕනේ මේ ලස්සන විවිධ ප්‍රසංගයේ බලන්න හෝරා කීපයක් දරුවන්ට ආශිර්වාද කරන්න. ඊළඟට දුල්ක නිදුවර පුතා එන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි සූදානම් වෙන්නේ ඔබව පිළිගන්නට. Now for the welcome speech, I invite Dulka Niduvara to make the welcome speech. ඔබ ලස්සනත් පොළසන් හඬ බැදින් Dulka Niduvara. Good morning, respected guests, dear teachers, dear parents, ladies and gentlemen. A warm welcome to all. It is a pleasure to have you here today. We are excited to embark on this journey together and share this special moment. Your presence and participation to our gathering. Thank you for being here. I'm Dulka Niduvara. ලස්සන විශේෂාංග ගොඩක් සූදානම්. ඔබ හැමෝම රැඳිලා ඉන්න හරි ආදරෙන් ඔබව පිළිගන්නවා. දොල්ක පුතා කියනවා දොල්ක නිදුවර ආදරණීය පුතාගෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔබව පිළිගැනීම. පෙරපාසලක සිද්ධ විය යුතු කාරණාවක් සංනිවේදන හා තතන කුසලතා සංවර්ධනය හොරුව එය නොඅඩුවම සුරක්ෂා පෙරපාසල් හේවනේ සිද්ධ වන වගට මේට වඩා මොන සාක්ෂිද කියලා මට අහන්න වෙනවා. ඉතින් දරුවන්ගේ මනස සංවර්ධනය කරනවා මේ ලස්සන විවිධ ප්‍රසංගයකට හොඳම සාක්ෂියක් බවට පත් වෙනවා. දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කිරීම තුළින් අපි විශ්වාස කරන්නේ රට අනාගතයේ නිවැරදි දිශානතියකට ගෙන යන්න වටින නායකයන් තනන්න අද දවසේම මුල් පියවර තැබිය හැකි බව. මව් කුසේ පිළිසිඳගත් දවසේ ඉඳලා වයස අවුරුදු 8ක් වෙනකන් දරුවන්ගේ මුල් ළමාවිය තමයි ජීවිතයේ 80%ක් බුද්ධි වර්ධනය සිදුවන්නේ. ඒ නිසා පෙරපාසල තෝරගනිද්දී හරිම තැන හරිම වෙලාවට තෝරගැනීම දෙමාපියන්ගේ වගකීමක් වෙනවා. එසේ නොවුනොත් අර රූස් විසල් ගස් අකලට කඩා වැටෙන ආසේ මුල් පද්ධතිය සවිමත් නොවන කල රූස් ගස් අකලට බිම වැටෙන ආසේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. ඒක නිසා මුල් පද්ධතිය හරියටම සවිමත්ව මහ පොළොවට කිඳා බහින්නට ඕනේ. ඒක වෙන්නට නම් මුල්ලමාවිය නියමානුකූලව සංවර්ධනය වෙන්නට ඕන. ඒ සඳහා තමයි මාරියා මොන්ටිසෝරි මහත්මිය ආරම්භ කරන්නේ 1970 අගෝස්තු 31 වෙනිදා ඉතාලියේ උපන් මාරියා මොන්ටිසෝරි මහත්මිය 1907 ඉතාලියේ ප්‍රථම මොන්ටිසෝරි දා ළමයි 5 දෙනෙකුගෙන් ආරම්භ කරන්නේ. ඒ ආරම්භ කරපු ගමන අද ලංකාව පුරා බොහෝ තැන්වල පෙරපාසල් නවෙන් තිබෙනවා. හැබැයි විශ්වාසනීය පෙරපාසලක් තෝරාගැනීම දෙමාපියන්ගේ වගකීමක් වෙනවා. 1911 දී ඇමරිකාවට 1939 ඉන්දියාවට 1944 ලංකාවට සීන්දුව අධ්‍යාපන ක්‍රමය මොන්ටිසෝරි ක්‍රමය පසු කාලීනව වෙනස් වෙනවා. 90 දශකයේදී විශේෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඒ ප්‍රතිසංස්කරණයන් පිළිබඳව අපි ඉස්සරහට කතා කරමු. පූජානාර්ථනයට ආරාධනා කරන්නේ ආදරණීය සිඟිත්තන්ට වේදිකාව ජය ගන්න. වන්දනා කොට
ත්‍රිවිධ රත්නේ බුදුන්ගේ පිහිටෙන් සරණින් පොළොමහි කාන්තාවගේ සරණ ශක්තියත් ලබාගෙන ලෝකෙ දික්විජය කරන්නට සරසෙන ආදරණීය පොඩිත්තන් සිගිත්තියන් පූජානාර්ථයෙන් ආශිර්වාද ගන්නවා මේ වේදිකා පිහිටේ මෙතෙන් පටන් සෞන්දර්ය චාරිකාවට විවර කරන්න සූදානම් වෙනවා. බුදු පියාණන්ගේ මුව පියුමෙන් උපන්නායයි සැලකෙන හංස වාහන මත ගමන් බිමන් යන වීණා පුස්තක අතෙහි දරාගෙන ඔබට අපට ආශිර්වාද කරන ශ්‍රී සරස්වතියගේ ආශිර්වාදය නිබඳවම ලැබේවා සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සරස්වතී මහා දේවී වීණා පුස්තකධාරිණී ඔබ දිවස් හෙලා මේ සිඟිත්තියන්ට ආශිර්වාද කරනු මැනවේ. අප සූදානම් පූජානාර්ථනය සමගින් එකතු වන්නට පූජානාර්ථනය ඔබ වෙත සමීප කරද්දී අපත් සමගින් එකතු වෙනවා ඔනිති හිතර්ෂී එනුදී එනුරේ සසිනී ඔසදී සෙනෙති මතීෂා ශනුදී මනෝජා සමග චනුදී දියණිවරුන්. තනබන්නේ පූජානාර්ථනයේ සභා ඉඩකඩ වෙන් කරගන්න මොහොතක් රැඳෙමු. පුංචි යාළුවොත් එක්ක වැඩ කරද්දී පොඩ්ඩක් සමහර වෙලාවට කාලය අපිට වැඩියෙන් වැය කරන්න වෙනවා. හැබැයි වේදිකාව ඇතුලේ හරි සුන්දර දේවල් සිද්ධ වෙන්නේ. මේ සුන්දරත්වයේ විඳින්න ඔබට දෙන්නට තිබුණා නම් කියලා හිතෙනවා. නමුත් ඔබට දකින්න වරම් ලැබෙන්නේ තිරපට විවර වුණාට පස්සේ තිබෙන සතුරු දසුන් පමණයි. හැබැයි අපි පින්සාර වෙලා තියෙනවා මේ දරුවන් සමග කාලය ගත කරමින් දරුවන්ගේ ලෝකයට ගිහිල්ලා දරුවන් එක්ක මේ සුන්දරත්වය විඳින්න. පෙරපසලක් තුළින් දරුවන්ගේ ළමා මනස තෝරාගෙන තේරුම්ගෙන ළමයා පිළිබඳව තක්සීරුවක් කරලා දරුවන් පෙරපාසල තුළ නිසි ක්‍රියාදාමයකට ලක් කරන වසරක් පුරාවට සුරක්ෂා පෙරපාසලත් එහෙමයි සම්මත ක්‍රියාදාමයක් තුළ එහෙම නැත්නම් ආරම්භයේ පටන් අද මේ සුරක්ෂා පෙරපාසලෙන් නික්ම යන දවස දක්වාම දරුවන් මුහුණ දෙන හරි සුන්දර වැඩසටහන් ගණනාවක් තිබෙනවා. ඒ අතර ආගමික වැඩසටහන් ගණනාවක්, ඒ වගේම විවිධ දින සැමරුම් සඳහා දරුවන් සම්බන්ධ කරන වැඩසටහන් ගණනාවක්, ඒ වගේම අවුරුදු උත්සව චාරිකා, පරිසර චාරිකා, ආගමික ස්ථාන පිළිබඳව දරුවන්ට අවබෝධයක් ලබා දීම සඳහා කැඳවාගෙන යෑම, ඒ වගේම තමයි දරුවන්ගේ රාත්‍රී කඳවුරු මේ වගේ ලස්සන වැඩසටහන් මාලාවකින් තමයි වසරක් ක්‍රියාත්මක වෙන්නේ, වසරක් ගෙවී යන්නේ. ඒ තුළ දරුවන් එකතු කරගන්නේ අකුරින් අකුරු නෙවෙයි, ඉලක්කමෙන් ඉලක්කම් නෙවෙයි, ජීවිතයට අමතක නොවන, අමතක කළ නොහැකි පාඩම් සමුදායක් පෙරපාසල තුළදී දරුවන්ට සමීප කරනවා. ඒ සඳහා සුරක්ෂා පෙරපාසල් හේවනේ සුවිශේෂී කාර්යභාරයක් සිද්ධ වෙනවා. අර මුල්ලමවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ තක්සේරුගත කිරීම අනුව දරුවන් නිරීක්ෂණය කරලා ඍජු තක්සේරුවක් කරලා තමයි මේ සියලු කාරණා කරන්නේ. දරුවන් පිළිබඳව වෙනවම අධ්‍යයනය කරලා හඳුනාගෙන දරුවන්ට ඇවිසි දැනුම ආදරය මුසු කරලා තමයි දෙන්නේ. තිත්ත බේත් තුනක් දෙන්න ඕනේ, පැණිරස කවලම් කරලා. ඒ නිසා තමයි බොහෝ තිත්ත සිංහල බේත් වලට මේ පැණ එකතු කරන්නේ. එක් පැත්තකින් එහි ඖෂධීය ගුණයක්, අනිත් පැත්තෙන් අර තිත්ත රස මකන්නත් පුළුවන්කම තියෙන නිසා. පෙරපාසල තුලත් ගැඹුරු බරපතල දැනුම් සම්භාරයක් ටීචර්ගේ ආදරේ මුසු කරලා ටීචර්ගේ ආදරේ දවටලා දෙනකොට දරුවෝ හරි ආදරෙන් ඒක වැළඳ ගන්නවා. ඒ සඳහාම උපන් හපන්කම් තියෙනවා එනෝක ප්‍රදර්ශනීය ආදරණීය ගුරුතුමියට. ඒ වගේම තමයි සවන්තිකා වේතානගේ ගුරුතුමිය, ගායනී නදේශා ගුරුතුමිය, චන්දිමා ගමගේ ගුරුතුමිය හරි ආදරෙන් දරුවන්ට ඒ සෙනෙහස මුසු කරලා ගැඹුරු පාඩම් ජීවිතයට එකතු කළා. වසරික ඇවෑමෙන් දැන්
පෙර පාසල හැරපියා ලොකු ඉස්කෝලේට යන්නට තමයි මේ පුංචි යාළුවෝ ටික සූදානම් වෙන්නේ. ඒ අතරේ ලබාගත් හැකියාව ඔබ වෙත ප්‍රදර්ශනය කරන්න අද මේ ලස්සන වේදිකාවේ ඕන ඉඩකඩ වෙන් කර ගනිමින් ඉන්නවා.
ලබන අවුරුද්දේ මේට වැඩි ලස්සනට නටනවා කියලා පොරොන්දු වුණා වේදිකාවේ තිරේ වහලා තියෙද්දි වැඩේ කියන්නේ එයාට මේ පූජා නැටුමට එන්නම ඕනයි කිව්වා. හැබැයි අද ආවට පස්සේ තමයි චුට්ටක් කඩන්නේ. ඔය හැටි ඔහොම වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි මේ වේදිකාව ලස්සන වෙන්නේ. ඔය කඳුළු වල තියෙන්නේ අනාගත බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු කවදා හරි ලස්සනට දලුලාලා පිපිලා ලෝකෙම සුවඳවත් කරાવી. අපි ලස්සනත් පෙළසන් හදක් දෙමු හැමෝම මේ පූජා නර්තනය. महीपति तुंगनादि पादमूलेन नंयनादि सकाग्रह तकारो मेघनादस् चिकारो अस्वनादका तोंकारो कुंभरी जैव नंकारो सिंहनादका මොනතරම් අපූර්වද විටක හිතෙනවා මේ බර අඩි තාල තැබුවේ පෙරපසල් දේනිවරුන්ද කියලා. අර පුංචි යාළුවා වැඩේ පටන් ගන්න කලින් පොඩ්ඩක් අඬලා වැඩේ පටන් ගත්තට පස්සේ ලස්සනට නටලා ඊට පස්සේ ආයෙ මෙයාගේ වැඩේ පටන් ගත්තා. ඒ කියන්නේ අඬන්න පටන් ගත්තා. තුන ශ්‍රේණිය මතක් වෙනවා මට. තුන ශ්‍රේණියේ දෙවෙනි වාරයේදී මට පැවරුණා ඉස්කෝලේ කතාවක් කරන්න. එදා මං අඬපු ඇඬිල්ලට අම්මා බාව අරගෙන ගියා නම් ගෙදර අද මම මෙතන නෑ කියලා මම දන්නවා. මේ අම්මත් එහෙමයි දෙයලිය අඬද්දී ඇයට වේදිකාව හුරු කරන්න පුංචි ඉඩක් දුන්නා. හරිම වටින පියවරක් ඉස්සරහට තිබුයි. ඉතින් ආදරණීය දූල පුතාලට හැමෝටම අපි ආශිර්වාද කරනවා. අනාගතේ ජය ගන්න සුරක්ෂා සෙවණේ ලබාගත් හුරුව තුළින් ජීවිතේ පණ්ඩරය ඉදිරියටම යන්න ශක්තියක් කරගන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් දැන් ආදරණීය දියණිවරුන්ගේ නර්තනයෙන් පසුව ආදරණීය පුතාලට වේදිකාව බාර කරන්න සූදානම් වෙන්නේ
සතරවරම් සිව් දෙවියන් සතර අතින් නැගිටින් දැන් පිරිත් පැන් ඉහලා ආශිර්වාද කරන්න සූදානම් වෙනවා. දොසක් නොවේවා සෙතක් වේවා ආශිර්වාද වේවා. අපි සූදානම් පඬිත් WD අමරදේව ශූරයන්ගේ හඬ මතකයට අරගෙන අමරදේවයන් දැන් ඇත්තේ දිව්‍ය ලෝකේ. අපි විශ්වාස කරනවා එහෙම හෙළයේ මහා ගාන්ධර්වයන්ගේ ගීතයක් තෝරගෙන තිබෙන්නේ මීළඟ නර්තන වින්‍යාසය මුස කරන්නට. සුරක්ෂා පෙරපාසල අද ඔබට තිළිඳ කරන න්‍යාය පත්‍රය එහෙම නැත්නම් මේ විවිධ ප්‍රසංගයේ විශේෂාංග පෙළගැස්ම හරිම සෞම්‍යයි. දරුවන්ට බරක් නොවෙන්නට මේ පෙළගැසලා තියෙනවා. ඉතාමත් වැදගත්. දරුවන්ට බරක් නොවන විශේෂාංග වලින් සපිරිදරු සෞන්දර්ය චාරිකාවක් තමයි අද ඔබට බින්දින්න දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එකකට එකක් වෙනස් විශේෂාංග පෙළගැස්මක් වේදිකාවට ගේන්න අපට පුළුවන්කම ලැබෙනවා. එවනම් ආදරණීය පුතාලා සෝදානම් වේදිකාවට එකතු වෙන්න අපි පුතාලත් හඳුනා ගනිමු. දියණිවරුන් හඳුනාගත්තා වගේම යසුරු සුපුන් පෙෂාන් තෙනුච සිතුන් පහන් කවේෂ සතීෂ් හිරුෂ සමගින් පහන් ඉන්ටුවර දැන් එනවා වේදිකාව හැඩ කරන්න. සතරවරම් දේව මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් එසිති පුතුනේ පුවක් මල් කෙනෙත්තෙන්. එවනම් ඔබටයි මේ ආශිර්වාදය රත්තරන් දුවේ පුතේ සෙත් පිරිතක් වගේ තීචගේ ආදරෙත් විඳගෙන ලස්සන ජීවිතේ මුල් පියවර පෙරට තබපු ඔබට මේ ආශිර්වාදයත් ජීවිතේ දිරන්නට මහෝපකාරීව වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි යනවා ඒ ලස්සන නිර්මාණාත්මක නර්තනය ඔබ වෙත අරගෙන එන්න. සතරවරම් දේව මහරජ සතර අතෙන් ඇවිදින්. ලස්සනත් පුලසන් හඬකින් පොඩිත්තන් වේදිකාවේ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කෙනෙක්තෙන්. සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කෙනෙක්තෙන්. ප්‍රතිබැන කෙලවට හංස පියාපත් සලමින් මලා ප්‍රතිබැන කෙලවට හංස පියාපත් සලමින් නොමේ පායට සබකඩ පහන පායලා බහස්පති තාරකාව මුමුන්නේ සරත් නුබගබ ස්වර්ණමාලි මහසෑ අග කොත් පලංගලා ස්වර්ණමාලි මහසෑ අග කොත් පලංගලා. සතරවරම් දිවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කෙනෙක්තෙන්. සතරවරම් දිවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කෙනෙක්තෙන්. ඇඟිලි පොකුරට කලාගරුදියේ උත්තල වෙලාගෙන ඇඟිලි පොකුරට අප්සරාවියන් ලෙන්දර වලා හිඳිනවා. වලාහක
දෙවිඳු ඉසිවල ඇසින් බල බල පුතු දෙස ඉසුරුමුනි විහාරය ළඟ අන්න හිඳිනවා ඉසුරුමුනි විහාරය ළඟ අන්න හිඳිනවා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිද පිරිපැන් ඉසිති පුතුනේ වක්මල් කිරිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිද පිරිපැන් ඉසිති පුතුනේ වක්මල් කිරිත්තෙන් පලා ප්‍රතිපදන් ගෙලවට හංස පියාපත් සලබෙන් නුඹේ පහ යටින් සඳකඩ පහන පායලා ආදරණීය දොළ පුතාලට දෙමෝපියන් නොබිඳි සැප දෙමෝපියන් නොබිඳි ලෝකයක් නිර්මාණය කරලා දෙන්නට තමයි දෙමෝපියන් නිතරම කටයුතු කරන්න උත්සාහ කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඔබේ පා කමල් යටින් සඳකඩ පහනක් පායන්න නිරන්තරවම ප්‍රාර්ථනා කරනවා. ඒ ගෞරවයක් පුංචි දෙපා වලට එකතු කරන්නේ පුංචි ජීවිත වලට එකතු කරන්නේ දෙමාපියන් හරි ආදරයෙන්. ඒ ආදරයක් මුසු කරලයි ඒ අභිමානවත් ගීතය ලස්සන නර්තනයකින් අපි මෙසේ හැඩ කරලා ඔබ වෙත සමීප කළේ. next level video team Facebook පිටුවට යන්න අපි ආරාධනා කරනවා. ඔයගොල්ලෝ අපේ ජංගම දුරකථනයෙන් next level video team Facebook පිටුවට ගිහිල්ලා ඔයාලා මේ link එක ඔබේ ආදරණීය හිතවතුන්ට share කරන්න. ඔබේ Facebook පිටුව හරහා ඔබේ Facebook පිටුව හරහා ඔබේ සබ්ස්ක්‍රයිබ් කරගන්න. මෙතුණන් අතරේ වෙලා හරිනක් කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. සුරක්ෂා පෙරපසලේ කාර්යබ්බ පිළිබඳව මෙහි සිටබෙන සීලද එසනින් අපි සජීවීව ඔබ වෙත සමීප කරන අන්තර්ජාලය ඔස්සේ ඉතින් ආරාධනා කරනවා ඔබටත් ඔබ ආදරණීය හිතවතුන්ටත් මේ ප්‍රසංගය නරඹන්න අවස්ථාව උදා කරලා දෙන්න. ඒ මතක් කිරීමත් එක්ක අපි ආදරණීය පොඩිත් වෙනවා යලිත් වේදිකාවට ඔබට ලස්සන රංගුමක පෙළහර පෙන්වන්නට තෝරගෙන තිබෙන්නේ සුහන් ගල්හිටියාව පද රචනා කරපු අපූර්ව ගීතයක් කිට්ටිය මල් පුතිනා අරුම බලන් ඈත. ඔබට දැනේ මෙහි සිසිලසක් මේ ගීතය ඇතුළේම තියෙන හරි සිසිල් ගතියක් ඔබට දැනේවි එය. ඉතින් අපි විඳිමු ගීතේ මෙහිද විඳින ගමන්ම මේ සුන්දර ගීතයට මුසු කරන සුන්දරතම නර්තනයේ මිහිර බෙදෙන්න අපි ඔබට ආරාධනය කරනවා. දිසනී අපේ ආදරණීය දියණිවරුන් සූදානම් වෙනවා අද රංගුමෙන් පෙළහර පාන්න එන්නේ වේදිකාවට තිමුදී ඉමුදී හිස්නි ඔබින්දී කවුම දියණි පෙළනාටේ ජනප්‍රිය ගීතයක් ටිකටිය මල් පුතිනා අරුම බලන් ඈත.
ටිකටින් පූතිනා අරම බලන්ද එකතු කරන ලස්සන අත්පොල් සන්හඩක්. අද්විතීය නායකත්වයෙන් ක්‍රියාත්මක කරන පෙරපාසල් කාර්යාවලියේ මොරබකුරුලේ අභිමානනීය නාමයේ බවට සුරක්ෂා නාමයේ පත් වෙලා තිබෙනවා. පිටබැද්දරින් මොරබකින් කොටපොලින් පල්ලගමෙන් මේ මොරබකුරුලේ පුරාවට විහිදෙන දරුවන්ට ආදරේ බෙදෙන පෙරපාසල් නාමාවලිය හරි සුන්දර තෝතමක් පුරා තියෙනවා. දෙමාපියන්ගේ විශ්වාසයක් බෙදාගත්ත. ඉතින් මේ වෙනදාටත් වඩා වැඩි ආදරණීය බවකින් පුරවන්න වර්තමානයේ පුළුවන්කම ලැබිලා තියෙනවා. ගම සම්ප්‍රකාරයට හැරෙනත් ඒ කල එළිය ඒ විශේෂත්වය අද ඔබට දකින්න පුළුවන්. ඊට හේතු වෙලා තිබෙන්නේ ඊට ලැබිලා තියෙන ආදරණීය නායකත්වය, සුන්දර නායකත්වය. විශේෂයෙන්ම පෙරපාසල් ගැන අද වැඩියෙන් කතා කරන නිසා
පාසලක විදුහල් ප්‍රතිබලයක් විදිහට දරුවන් පිළිබඳව අප්‍රමාණ ආදරයක් තියෙන තාත්තා කෙනෙක් විදිහට ඒ නිසා තාත්තගේ කෝණයෙන් බලලා පාසලේ වගේම පෙරපාසලේ කටයුතු ටිකත් මනාකොට සංවිධානය කරන නායකත්වය දෙන්න එතුමාට පුළුවන්කම තියෙනවා. අද මොරබක් පෝර්ලේ අභිමානය ඔසවන ප්‍රධානතම නාභි බවට කොටපොළ විවිධ සේවා සමූහකාර සමිතිය පත්වී තිබියදී එහි වර්ණවත් බවට නායකත්වය දෙන්නේ ආදරණීය විදුහල්පතිතුමා කොටපොළ ජාතික පාසලේ වත්මන් කොටපොළ විවිධ සේවා සම්පාකාර සමිතියේ කාර්ය සභාපති මනෝජ් ජයවර්ධන මැතිතුමා අද ප්‍රධාන ආරාධිතවතා වශයෙන් මේ ස්ථානයේ රැඳී සිටිනවා. එතුමා කරන තුන් කාර්යභාරයේ නින්දලු පුළුල් වීමේ අභිමානය අපටමයි මොරබක් කෝර්ලියටමයි ඒ අභිමානීය නායකත්වයට ගෞරවය එකතු කරන ගමන් එතන ගෞරවයෙන් ආරාධනය කරන වේදිකාවට මොහොතකට ඔබතුමන්ගේ සුභාශිංසන ඔබතුමන්ගේ අදහස් මේ සභාවට එකතු කරන්න දරුවන්ට ආශිර්වාදයක් පිණිස ගොනු කරන්න එතන ගෞරවයෙන් කරු සභාපති මනෝජ් ජයවර්ධන මැතිතුමන්ට ආරාධනා කරනවා. අපි හැමෝගෙම ආදරණීය අත්පොළ සම්හානක් ලැබෙන්න. සුබෝදෑසනක් සියලු දෙනාටම සාමින් සුරුතරින්ද අබේගුණවර්ධන මැතිතුමනි අපේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු කළමනාකාරතුමා සෝමරත්න මහත්මයා එවැගේම කොටපොළ ජාතික පාසලේ සහකාර විදුහල්පති සුමිත් නානායක්කාර මහත්මයා අපේ ආයතනයේ හිටපු සාමාන්‍ය අධිකාරී සුමනදාස රණතුංග මහත්මයා එවැගේම හිටපු කොටපොළ විශ්වාස සම්පකාර සමිතියේ හිටපු අධ්‍යක්ෂක විශ්‍රාමික අපේ අඩේවල නිලධාරී එච්.එල්. කරුණාතිලක මැතිතුමා ප්‍රධාන සම්භාවනීය ආරාධිත අමුත්තැනි කොටපොළ විදුලි සේවා සම්පකාර සමිතියේ ගරු අධ්‍යක්ෂක මෙත්සිරි කුමාර අබේවික්‍රම මැතිතුමා ඒ වගේම සාමාන්‍ය අධිකාරී රංගන විජේසේකර මැතිතුමා මේ පෙරපාසල් භාරව කටයුතු කරන අපේ නියෝජ්‍ය බැංකු සේවා කළමනාකාර නිහාල් බටගොඩ මහත්මයා අධ්‍යාපන නිලධාරී සුසන්ත අබේවික්‍රම මහත්මයා අපේ ග්‍රාමීය බැංකුවේ කළමනාකාරතුමිය ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වෙන කොටපොළ විදුලි සේවා සම්පකාර සමිතියේ සියලුම නිලධාරීන් ඇතුළු ආරාධිත අමුත්තැනි මොරවක සුරක්ෂා පෙරපාසලේ ප්‍රධාන පාලිකාතුමිය ඉනෝකා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මහත්මීනි මෙනවියනි ආදරණීය දෙමව්පියනි වාසනාවන්ත දුවේ පුතේ අද මොරවක සුරක්ෂා පෙරපාසලේ දරුවන්ගේ වාර්ෂික විවිධ ප්‍රසංග එහෙම නැත්නම් විසිර යෑමේ දරුවන්ගේ දස්කම් විස්කම් එළි දක්වන මොහොත අපි තාමත් සතුටින් ඉන්නවා මේ දරුවන්ගේ දස්කම් දිහා බලාගෙන මේ රැඟුම් ගැයුම් වැයුම් දිහා බලාගෙන අපි සතුටින් ඉන්න මොහොතක්. අපේ ඉන්දික කළුආරච්චි නිවේදකතුමා සඳහන් කළා වගේම මේ ලෝකයේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥවරියක් තමයි මාරියා මොන්ටිසෝරි මෙතනිය. එතුමිය මේ සංකල්පය ලෝකයට හඳුන්වලා දෙනවා. පෙර පාසල් එහෙම නැත්නම් పూర్ව ප්‍රාථමික අධ්‍යාපනය කියන සංකල්පය මේක එදා මෙහෙම තිබුණේ නැහැ. විශේෂයෙන්ම ආයතනවල සේවයට ගියපු කාර්ය මණ්ඩලවල අම්මලා තාත්තලාගේ දරුවෝ බලා ගනිපු වැඩසටහනක් විදිහට ආරම්භ කරලා මේක එකින් එක පියවරෙන් පියවර ඉස්සරහට ගිහිල්ලා අද ඩිප්ලෝමාධාරී ගුරුවරු පිරිසක් පද්ධතියට එකතු වෙලා ඒ ගුරුවරු මනා විධිමත් අධ්‍යාපනයට නොදෙවෙනි පුහුණුවක් මේ පෙරපාසල් අධ්‍යාපනය තුළින් ලබා දෙනවා. විදුහල්පතිවරයෙක් විදිහට මම දන්නවා මේක විධිමත් අධ්‍යාපනයට යොමු වන පාසල් දරුවන් පුරුදු පුහුණු කරන තැනක්. ඒ දරුවෝ මනා ලෙස හසුරවලා අපිට පාසල් පද්ධතියට බාර දෙනවා. ඒක විධිමත් අධ්‍යාපනයට හොඳ රුකුලක් වෙලා තියෙනවා. ඉතින් මොරවක් කෝරළේ කොටපොළ විවිධ සේවා සමපකාර සමිතිය විදිහට අපි පල්ලේගම දෙනියාය කොටපොළ මොරවක සහ පිටබැද්දර කියන නගර කේන්ද්‍ර කරගෙන පෙර පාසල් 5ක් ක්‍රියාත්මක වෙනවා. අපේ කරුණාතිලක මහත්මයලා සෝමරත්න මහත්මයලා දන්නවා. විශේෂයෙන්ම හිටපු සාමාන්‍ය අධිකාරීතුමා දන්නවා. මේවා ආරම්භ කළේ ලේසි පහසු භූමිකාවක් නෙවෙයි. මේවා ආරම්භ කරපු කාලවකවානුවේ අද වන විට ඊට වඩා තත්ත්වය වෙනස් වෙලා විශේෂයෙන්ම ඩිප්ලෝමාධාරී ගුරුවරු පිරිසක් අපේ ආයතනයේ ස්ථිර සේවක මණ්ඩලයේ විදියට මේ පෙර පාසල් පද්ධතියේ සේවය කරනවා. ඉතින් මම විශේෂයෙන්ම විදුහල්පතිවරයෙක් විදියට කියනවා එක පැත්තකින් අපිට සුරක්ෂා පෙර පාසල් ජාලයෙන් බිහිවන දරුවන් ගැන අපිට විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා. පාසල් පද්ධතිය තුල විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා. වැඩි සද්ද බද්ද නැති වුණාට, වැඩි කෑකෝ ගැහිල්ලක් දඟලිල්ලක් නැති වුණාට හරියටම පෙර පාසල් අධ්‍යාපනය කියන සංකල්පය අවබෝධ කරගෙන ඒ මත පිහිටලා කටයුතු කරන ඇදුරු මඩුල්ලක් අපේ පෙර පාසල් ජාලය තුළ පෙර පාසල් පද්ධතිය තුළ ඉන්නවා. ඒ නිසා තමයි සුරක්ෂා නාමයට මේ පෙර පාසල් පිළිබඳව මොරවක් කෝරළේ ආදරණීය දෙමව්පියන් විශ්වාසය තියලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ආයතනයේ විදියට ගත්තම කොටපොළ විවිධ සේවා සමපකාර සමිතිය අපි
මොරවක්කෝරළේ සම්පකාර ව්‍යාපාරයේ පුරෝගාමීන් විදියට අපි 2020 ගිය අවුරුද්ද නෙමෙයි මේ අවුරුද්ද 2024 වර්ෂයේත් අපි දකුණු පළාතේ සම්පකාර සමිති ශ්‍රේණිගත කිරීම වලදී විශිෂ්ට ගණයේ සම්පකාර සමිති දකුණු පළාතෙන්ම 4ක් තෝරගත්ත විවිධ සේවා සම්පකාර සමිති වලින් ඒ විවිධ සේවා සම්පකාර සමිති 4ක් තෝරනකොට දකුණු පළාතෙන් ගාලු දිස්ත්‍රික්කයට එකක් හම්බන්තොට දිස්ත්‍රික්කයට එකක් සහ මාතර දිස්ත්‍රික්කයට දෙකක් කියලා තමයි ඒක බෙදලා ගියේ. මාතර දිස්ත්‍රික්කෙන් එකක් බවට අපිට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. දකුණු පළාතෙන් 4න් එකක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒක නිසා විශේෂයෙන් සම්පකාර ව්‍යාපාරයේ පුරෝගාමීන් විදියට අපි ආපු ගමන් මඟ ශක්තිමත් කරපු තවත් අංශයක් තමයි මේ පෙරපාසල් අංශය. ඉතින් හැමදාමත්ම පෙරපාසල් පිළිබඳ විශ්වාසය අපේ පෙරපාසල් පද්ධතිය පිළිබඳව විශ්වාසය තියපු මොරවක්කෝරළේ ආදරණීය සමුපකාරික ජනතාවට ආදරණීය දෙමව්පියන්ට ආයතන ප්‍රධානිය විදිහට මගේ ගෞරවයේ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරනවා. මම වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කතා අහන්න නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන්ම මේ දරුවන්ගේ දස්කම් මිස්කම් බලලා දරුවන්ට ආශිර්වාද කරන්න ඇවිල්ලා තියෙන්නේ. ආදරණීය අම්මේ තාත්තේ ඔබට වචනයක් කියලා මගේ කතාව අවසන් කරනවා. ඔබ ඊ타මත්ම සෝදිසියෙන් ඊ타මත්ම සෙවිල්ලිමින් ඊ타මත්ම වටිනාකමක් දීලා තියෙන ඔබේ දරුවට. දැන් මම දැක්කා අර එක දරුවෙක් නැටුවේ වැඩිපුරම බලුවේ තමන්ගේ අම්මා දිහා. අම්මා දිහා බලාගෙන නටනවා අඬනවා ඒත් අම්මා දිහා බලනවා. අම්මා ඉන්නවද කියලා බලනවා. ඒක තමයි අම්මත් එහෙමයි. අම්මත් තමන්ගේ දරුවා දිහා බලාගෙන ඉන්නවා. අපිට තියෙන වටිනාම සම්පත තමයි දරුවෝ. ඒ දෙමව්පියන්ට වටිනාම සම්පත දරුවෝ වුණාම අපිටත් එහෙමයි. අපේ දරුවෝ නොවුනත් අපි ඒ දරුවෝ සලකන්නේ වටිනා දරුවෝ විදියට, වටිනා සම්පතක් විදියට. අපිට මීට එහා වටින සම්පතක් ලෝකේ තියෙන විදියක් නැහැ. ඒක නිසා ඔබ මේ හොයලා බලන හොයා බැලිල්ල මේක එන්න වැඩි වෙන්න ඕනේ. දරුවා උස්මහත් වෙනකොට, වයසෙන් වැඩි වෙනකොට, ඇඟපත ටිකක් ලොකු වෙනකොට අපි මේ දරුවෝ පිළිබඳව හොයලා බැලිල්ල අඩු වෙනවා. ඒක නිසා මම කියනවා පෙරපාසල් අධ්‍යාපනය තමයි හොයලා බලන්න ඕනේ නැත්තේ. හොයලා බලන්න ඕනේ නැහැ. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව හොයලා බලන්න ඕනේ නැහැ. ඊට පස්සේ තමයි හොයන්න ඕනේ. අපි හොයන්න ඕන කාලේ වෙනකොට හොයන්නේ නැතුව අනවශ්‍ය කාලෙකදී තමයි දරුවෝ ගැන වැඩිපුරම හොයන්නේ. ඒක නිසා ඔබේ දරුවා ඔබේ ග්‍රහණයෙන් මිදෙන තුරු ඔබේ ග්‍රහණයෙන් මිදෙන තුරු ඔබේ දරුවන්ට හොඳ රැකවරණයක් දෙන්න, හොඳ සොයා බැලීමක් කරන්න, ඒ දරුවන්ට ආශිර්වාදයක් කරන්න. එතකොට ඒ දරුවෝ ලස්සන වෙයි, හැඩ වෙයි. මම හැඩ වෙනවා ලස්සන වෙලා කියන්නේ රූපයෙන් නෙමෙයි. අපි දරුවෝට උගන්වන්න ඕනේ. දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාව සලසලා දෙන්න ඕනේ, උගන්වන්න ඕනේ. ඒ වගේම දරුවන්ගේ හදවත් පෝෂණය කරන්න ඕනේ. යහපත් සිතුවිලි වලින්, හොඳ ගතිගුණ වලින්, හොඳ සාර ධර්ම වලින් දරුවෝ පෝෂණය කරලා මෛත්‍රී සහගත සිතුවිලි දරුවෝ තුළ ජනිත කරවන්න. එතකොට දරුවා හැඩ වෙනවා, දරුවා ලස්සන වෙනවා. ඉගෙන ගනිපු දරුවා අර කරුණු වලිනුත් පෝෂණය වෙනකොට හැඩ දරුවෙක්, ලස්සන දරුවෙක් ඔබේ නිවස තුළ බිහි වේවි. ඒ නිවස තුළ බිහි වෙන දරුවා ඔබේ පවුලට ආලෝකයක් වේවි. ඒ දරුවා ඔබේ පරම්පරාවට ආලෝකයක් වේවි. ඒ දරුවා ඔබේ ගමට ආලෝකයක් වේවි. අවසානයේ ඒ දරුවා ඔබේ රටට ආලෝකයක් වෙයි. අපේ රට ගැන අපි අභාග්‍ය සම්පන්න යුගයන් ගැන කතා කරන්නේ මේ අපේ අනාගතය අඳුරු වෙනවා කියලා අපි හිතලා තියෙන්නේ මේ අවලස්සන පිරිස් මේක මෙහෙවන නිසා. ඒක නිසා රට ලස්සන වෙන්න නම්, රට හැඩ වෙන්න නම් අපේ දරුවන් අපි ලස්සන කරන්න ඕනි, හැඩ කරන්න ඕනි. විශේෂයෙන්ම යහපත් සිතුවිලි වලින් දරුවෝ පෝෂණය කරලා දරුවන්ට හොඳට උගන්වලා අපේ වගකීම ඉෂ්ට සිද්ධ කරමු කියන බලාපොරොත්තුවත් තමුන්නාන්සලට ලබා දෙමින් නැවත වතාවක් අපේ මොරවක සුරක්ෂා පෙරපාසලේ ප්‍රධාන පාලිකා තුමිය ඇතුළු ඒ පාලිකා තුමියන්ලා මහ විශාල උත්සාහයක් ගන්න බව පේනවා මේ දරුවෝ මේ විදිහට පුරුදු පුහුණු කරන්න. ඒ සියලු දෙනාටම ආයතනයේ ගෞරවයත් ප්‍රණාමයත් පුද කරමින් අපිත් එක්ක අත්වල බැඳ ගැනීම සම්බන්ධයෙන් මේ ආදරණීය දෙමව්පියන්ටත් කොටපොළ විවිධ සේවා සම්පකාර සමිතියේ ආශිර්වාදයේ පිරිනමමින් මගේ කෙටි අදහස් දැක්වීම අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. සංකල්පීය වෙනසක් තමයි ලොකු ගමනකට වෙනසක් විදිහට එකතු වෙන්න ඕනේ. පළවෙනි පියවර තමයි තියන්න ඕනේ අපහසු ගමනක් ආරම්භ කරන්න. මේ පියවර පෙරට තියන්න හොඳ නායකත්වයක් තියෙන්නට ඕනේ. ඒ සියල්ල කියන්නේ කොටපොළ විවිධ සේවා සමූහාකාර සමිතිය දැන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ආදරණීය නායකත්වය තුළ ස්තුතියි ඔබතුමන්ට මේ වටිනා අවස්ථාවට එකතු වුණාට. ඉතින් එතනම් කියන විදිහට දයාබර අම්මේ තාත්තේ ඔබ හරි කැමති ඔබට වැඩි තැනකට දරුවන් යවන්න. වැඩි තැනකට යවනවා කියලා කියන්නේ කපිනටි ගෙදර ඉඳලා තට්ටු දෙකේ ගෙදරක දරුවන් පදිංචි කරන එක නෙවෙයි. ඔබ පුත්සයිකලයක යන ගමන් කාර් එකක යන්න දරුවා පත් කරන එක නෙවෙයි ඔබට වඩා තැනකට දරුවා යවනවා කියලා කියන්නේ. දරුවා ඔබට වඩා තැනකට යවන්නට ඕනේ නම් ඔබේ තියෙන මනුස්සකම්, හැදිච්චකම්, ගුණවත්කම් සියල්ල දරුවා තුළ පෝෂණය කරලා, ඇති කරලා, වර්ධනය කරලා ඔබටත් වඩා සමාජයට වටිනා චරිතයක් බවට දරුවන් පත් කරන්නට ඕනේ. අන්න ඒක තමයි ඔබට වඩා තැනකට දරුවන් යවනවා නම් යවන්නට තිබෙන හොඳම ක්‍රමය වෙන්නේ. අන්න ඒ සඳහා මේ පෙරපාසල් ජාලය තුළ මුල්ලමාවිය සංවර්ධනය කරන්න සූදානම්. ගරු සභාපතිතුමා කිව්ව විදිහට මුල්ලමාවිය සංවර්ධනය තුළින්
පෙර පාසලෙන් පාසලට යන්නේ බුද්ධිමත් ප්‍රජාවක්, දැනුමින් නෙවෙයි බුද්ධියෙන් පරිපූර්ණ ප්‍රජාවක් හරි වටිනවා මේ ලෝකය වෙනස් කරන්න. ඒ සඳහා විවාසනාවන්ත කාර්යභාරයට නායකත්වයට දුන්න ගරු සභාපතිතුමන්ට අදහස් දැක්වීමයි එසේ නිමාවට පත් වුණේ. එතුමාට ස්තුතිය පුද කරලා යලිත් අපි හැරෙනවා මේ ප්‍රාසංගික වේදිකාවට. තවත් ලස්සන විශේෂාංග පෙළ ගැස්මක් තිබෙනවා. ඔබ රස වින්දනය වෙනුවෙන් සමීප කරන්න. දැන් සූදානම් වෙන්නේ ඔබ වෙත වන්නමක් අරගෙන එන්න. වන්නම කියනකොටම තේරෙනවා මේක වැනීම වර්ණනාවක්. එදා ඔබටත් මතකයේ ඇති අහලා ඇති 18 වෙනි සියවසේදී උඩරට වන්දම් 18ක් බිහි වෙලා මේ වැනීම කවියෙන් ආරම්භ වුණා. එදා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ කවිකාර මඩුවේදී තමයි ප්‍රථම වැයීම වන්නම් සම්ප්‍රදාය බිහි වුණා කියලා අපි අහලා තියෙන්නේ. විවිධ පුද්ගලයන් විවිධ චරිත විවිධ සතුන් වර්ණනාවට ලක් කරනවා. අද අපි වර්ණනා කරන්නේ
කතරගම් දෙයි හාමුදුරුවන්ගේ ගමන් සංගයා වෙච්ච අද අපිට මහා වදයක් වෙලා තියෙන එහෙම කියන්නේ ගොවිමහත්වරු මොනරා පිළිබඳව රණමයුරා මොනරා පිළිබඳව බැලුවෙන් අපි සූදානම් වෙනවා තනින් තම දෙන තාංගයට වැයුමක් වන්නමක් ඔබ වෙත අරගෙන එන්න සතර සිවවර බලති එඩවර සිරිඳුනේ කදිරා කතිරි ගමපුර සිරිඳු වාහන කෙරති රණ මොනරා ඔබ ලස්සන අත්වලසන් හඬ මැදින් සුරක්ෂා දූපතුන්ගෙන් මයුරා වන්නම මොනතරම් අපූර්ව නාටක වින්‍යාසයක් පෙන්වාද කියන වග ඔබට ඔබ ඇස්සාක්ෂි මේ පෙරපසලේ සෙගෙත්යන් පෙන්නපු අපූර්ව රංග ස්වභාවයක් මම හිතනවා next level එකේම තියෙනවා කියලා අද next level video team එකත් ඉඳගෙන මේ සියලු රූපරාමු අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරගෙන ඉන්නවා. ඉතින් අපි අද මේ පොඩිතුමුත් next level එකේ තමන්ගේ dancing හැකියාව පෙන්වමින් ඉන්නවා කියන වග තමයි අපිට කියන්නට වෙන්නේ. දැන් ඊළඟට අපි පුංචි කාලේ හේන බවපු දෙයක් ගීතයකට මුසු කරලා තිබෙන වෙලාවක ඒ ගීතය අරගෙන එනවා ලස්සන නර්තනයක් සමගින් රස විඳින්න. පොඩි කාලේ අපි විවිධ දේවල් හේන දැක්කා. සමහර වෙලාවට අපි හිතුවා දේදුන්න දිගේ අහසට යන්න පුළුවන් කියලා. අපි අර කියවපු කතාන්දරයකුත් මතක් වෙනවා. මෑවැල අරුම පුදුම මෑවැල දිගේ අර උඩට ගියපු කතාන්දරයේ මතකයේ ඇති. අපි ඒ දවස්වල ඒකත් එක්ක හේන ගැව්වා. සරුංගලයක නැගලා අහසේ පාවෙලා යන්න, බලාකුළක නැගලා පාවෙලා යන්න, දේදුන්නක් දිගේ අහසට යන්න,
සුරංගනාවියන් හමු වෙන්න, සුරංගනා ලෝකෙට යන්න. මේකට හීන දක්වපු පුංචි ලෝකයක් අපිට තිබුණා. ඒ පොඩිත්තන්ගේ ලෝකයට අපි කියන්නේ පරිකල්පන ලෝකය කියලා. පරිකල්පන සිතුවිලි ඒ පුංචි යාළුවෝ විශ්ලේෂණය කරනවා විවිධ අදහස් වලින්. ඉතින් පොඩිතෝ හරි ආසයි ඒ පරිකල්පන ලෝකේ ඉන්න. ඒ කියන්නේ කතන්දර ලෝකේ ඉන්න පොඩිතෝ හරි ආසයි. අපි දැන් කතන්දර ලෝකෙන් ගීතයක් නිර්මාණය කරගෙන එනවා. ඊළඟ විශේෂාංගයේ සමගින් ඔබ හමුවන්න. ආසපාවල සමන්දේ ඉඳලා මට නැති යන්න බැහැ. පාවක පාවේ එන්න මම මට එහෙමයි ඔබත් එහෙමයි පිටිතුරුත් එහෙම එනවා. එහෙම ආරම්භ ලස්සන ගීතයක් ඔස්සේ ආරම්භ කරන්නේ අපේ පරිත්‍යාග සුප නබශාන්තයෝ ලස්සන ගීතය අද නැටුමින් හැඩ කරන්න සුරක්ෂා පරිත්තන්ට ඔබේ අත්මන ප්‍රසාදය ලැබෙන Someone
අයියා සමග නැතලා ඈත තාම යන්න දෙකම නෙවෙයි වටිනා කාරණා කීපයකට බලන්න ගිලාරෙන් බට්ටිත් සමගින්ම ගියාලු තරමිතුමන් පියාඹන් ගිහින් රස පළතුරු අරන් එන්න මං ඇයි රස පළතුරු අරන් ඉන්නේ යාළුවන්ට දෙපා දෙන්න ඉතින් ඒක පොඩි පරිදි දෙක ඇතුලේ මේ කම් සෙකරේ අපේ අරම හදවතේ ආකාරයට ආකාරයට කොහෙද කියනවා ඉතින් මෙතනට පොඩි පරිදි අගරගෙන ඉන්නේ අසල රස සිතිවිලි ඉතින් තරකට ස්පීකර් අකාරී අමරිකාවේ පරිණාම තමයි සිතිවිලි දෙකසෙන් අපි සිතිවිලි නම් තමයි මගේ ලංකාවේ තරමට හරි රස තරකට සිතිවිලි නිර්මාණය කරගන්නේ යාර කෙලිබෙන් වගේ දෙලට පුංචි කතා කරන්නේ සිතිවිලි නම් ජීවිතේ ඇතුළේ තිබෙන කරුවන් පාතරේ අනේ සිතිවිලි නැන්දට වැඩි ආදරයක් අපි ආදමීය ගුරුතුමියලාගෙන් අද දරුවන් දෙන්නවා අවුරුදු 24කට වැඩි අදකින් බහුල ආචාර්යතුමියක් තිනෝකා ප්‍රේදාශරේ මහත්මිය ඉතින් එතුමියගේ ආදරය මම හිතන්නේ දරුවන්ට මුදුන්නේ අපි රටේ කිරිකම විතරයි මොකද ඒ තමයි මාත් දෙනවා ඒකම දෙන්නට හැකියි අය අපේ තුරුකෙන් පිටින් චන්චන් තමයි අපේ තාපික සෙනහසද පිටපත පරිශීලනය දෙනවා ඒ නිසා දරුවන් දෙන්න කෙනෙක් නෙවෙයි අපි අපේ මෙදලමත් ඇසපි ඒ තමයි ආදරය උතුරා කරගෙන මාතෘකාව තුළින් දරුවන්ට සෙනහසින් ඇබිසි පාඩක් යවන්න ඉතින් පාසා පරිශීලනය කටයුතු කරනවා ඉතින් 2025 ලස්සනට එන්න තියෙන තදවස් කීපයයි උදාහරණයක් 2025 එලස්සේ අවුරුද්දේ පිටපසල් යන්න පොඩිත් බලාගෙන ඉන්න නම් මතක තුරු විනාඩි මතක තියාගන්න ඒ තමයි බහුරක සුරක්ෂා පිටපසල ඒ පාලනේ වන්දේද සැමට උපකාරී වෙන අර්ථපූර්ණ ආයතනයකින් පොත විවිධ සේවා සමූහකාර සමිතියේ අධ්‍යාපන අංශයකට ඒ තමයි වැඩගත් කරනවා මේ සම්බන්ධයෙන් 2025 දී විශ්වාසනීය සුරක්ෂිත ස්ථානයක පිටපස ඩබල්ස් දෙකක් තියෙනවා මතක තියෙන සුරක්ෂා පිටපසල යන්න කරන්නේ අනිත් බාරගන්න හිතුනේ පරිවර්තන පිළිබඳව තුරුතුරු ලබා දෙන්න ඉතින් අපි අසල්වාසීන් පිළිබඳව ලබා දෙන්න 2025 පිටපසල එන්න බලාගෙන ඉන්න දුරකතාලට දරුවු පියන්පත් විවරයි සුරක්ෂා පිටපසලේ කියන පණිවිඩය ඔබට දෙනවා වගේම බුදුහාරාත්මක කරන ඒ පණිවිඩය ගමට හරියට යන්න අසල්වාසීන්ට මේ පණිවිඩය දෙන්න කියලා 2025 අරුත් අවුරුද්දේ පිටපසල යන්න පොඩිකන්ට අපිට කරනවා සුරක්ෂා පිටපසල පාලි බුදු සුරක්ෂා පිටපසල සමගින් එකතු වෙනවා ඉතින් මේ මතක ලබා දෙන දේශනාවේ දෙන්න දෙන්න හයිය තමයි සමහර විදිහට කියන්නේ ඒ වගේ ගාමී අවශ්‍යකම් චන්දනා ගුරුතුමෝ චන්දනා ගමගේ ගුරුතුමෝ මේ ආධුනික ගුරුතුමෝලාගේ සිනහස වෙදිමින් තමයි මේ ආදරණීය දුරකතාලා වසරක් පුරා ඔබට තමන්ගේ හසල කුසලතා සංවර්ධනය කරගන්නේ ඊට පස්සේ මේ මෙතන අපිට අපිට සම්පූර්ණ කරගන්න සිදුවන සේවා සමූහකාර සමිතියේ සභාපතිතුමා අපිට පස්සේ කරන චන්දනා එවැනි කුතුහල සේවා සමූහකාර සමිතියේ සමාජකාරී අපේ විදේශීය මහතාතුමෝ පණ්ඩායම් මාතිත් එක්කම අපේ විදේශ සේවා සමූහකාර සමිතිය අධ්‍යක්ෂ දුරන්තර මෙච්චරදී පොඩ මහතාතුමෝ පිළිස ඒ වගේම ආරාධනා කරන සක්‍රිය හැමදාම අපට දරුවන්ට ආශිර්වාදකෙක් සුබකම්ෙක් සාධන සම්පූර්ණ අපි කරනවා මත ඒකත් නෙවෙයි අපිට අපිට දෙන්නේ ප්‍රදේශ සභාවේ ප්‍රධාන අසමනාපතිතුමෝ ඒක පොතකදී අරාධි බවිෂාවේ මහත්මිය අද කාර්යයක් අපි ලබා ගන්න ඉස්තුපුරක ඒක තමයි සහභාගී වෙන්න මොකද මේ ස්ථානයේ විවිධ ප්‍රසංගයකට සම්බන්ධ වෙන ප්‍රථම අවස්ථාව මේ ස්ථානයේ අපි කියන සාර්ථක සාධාරණ වාසනාවක් පද්ධතියක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙනවා ලබන දෙයක් මේ ස්ථානයේ තමයි විවිධ ප්‍රසංග සහභාගීත්වයට සහභාගී කරනවා ඒකදී හමුවන විශේෂ වරක් වෙනවා මේ කටයුතු අභියස අපිට ආශිර්වාද කරන සම්භාවනීය ආරාධිත අධිකාරිය රාජසිංහ බොහෝමදී කුඩේ ප්‍රාදේශීය කාර්යාලයේ මුලමදී සම්බන්ධ වෙන චන්දික මහත්මිය එන ප්‍රකාශක කාර්යාලයේ විවිධ ප්‍රකාරයේ ව්‍යාපාර මත ආශිර්වාද කරන කටයුතු ඒ විදිහට සේවා සම්ප්‍රදාය සමිතියේ සේවා කරන කාර්යතුමා ප්‍රශාන්ත ප්‍රයත්න මහත්මිය විවිධ සේවා සම්ප්‍රදාය සමිතියේ සහකාර්ය බැංකු සේවා කළමනාකාරය නිහාල් ශාන්ත මහත්මිය කුටුම්බ විවිධ සේවා සම්ප්‍රදාය සමිතිය අධ්‍යක්ෂ දෙවිලට එස්.එස්. ගුරුගේ මහත්මිය එවැනි කුටුම්බ විවිධ සේවා සම්ප්‍රදාය සමිතියේ අධ්‍යාපන නිලධාරී සසන්ත අනුරුද්ධ මහතා අපි විවිධ අපේ සමග එතුමාගේ සම්බන්ධීකරණයෙන් ආයතනයේ සමග සම්බන්ධ වෙන අවස්ථාවක් තිබුණා. ඒ නිසා අපිට මේ ප්‍රකාශ කරන්න හරි සම්බන්ධ වෙනවා. එනම් චක්‍ර පිටින් මේ සංක බැංකුවේ හරි සාධන සුසුමරක් මහත්මිය අපේ චක්‍ර පස්යාකාරයේ සුත් මානවක මහත්මිය විවිධ සේවා සම්ප්‍රදාය සමිතියේ විශාලික සමාජකාරී සුනිදස භාරත මහත්මිය එතකොට හැමදාම අපිට ආශිර්වාද දෙන්න විශාල සුබෙන් දැනෙන්න විශාල කඩවිරන් නිලධාරීතුමා අපි හිතවත් ජේ.එල්. කරුණාතිලක මහත්මිය ඒ වගේම සුරක්ෂා පෙරප්‍රසාද ජාලේ ආපරණී ගුරුතුමියන්ලා හරියටම අපි මතක් කරනවා. හරි එනම් ලබන වෙන විශේෂඥ සංගීත එකතු වෙන අපි චානල් ඇස් දෙන්න ඉඩකඩ දෙන්න අපි චානල් ක්ලාස් දෙන්න අපිට අපි යන වෙනස් විශේෂාංගයකට දමිළ සහ හින්දි ගීත එකතුවක මන්ත්‍රණ වින්‍යාසයක් තමයි අරගෙන එන්න සූදානම් කරලා තිබෙන්නේ. මතක කරගන්න වෙන විශේෂාංග වෙනවා ඔබ හම්බවන්න. සියලුක සපිතේ ලම් කරන දිවිදිවි වන්දිත සුරිදුවන් නබන පොළොවට ලම් කර මේ සුරුවන් පනපින් කපුරු ලොව හැමතැන ඇති දරුවන් දරුවන්ට ආදරය
අනුකරණ කලින් ආදරේ කරන්න පුරුදු වෙමු. අනුකරීමට එහාට ආදරේ අවබෝධ කරගන්න ගන්න. ඒක ලක්ෂ්‍ය පිළිහරි. ඒ මම දැක්ක කරලා වල කතා කරලා ලස්සනට බලන්න. මේ සහ බබල මේක එකතු කරගන්නයි. මේ ලස්සන ආත්‍රාණ්ඩ කමාලේ කරලා තිබෙන්නේ. ආරාධනා කරමු හැමෝටම අත්පුරුෂ ප්‍රසාදයක් ලැබෙන සුරක්ෂා පරිත්තන්ට. දමිළ සහ හින්දි නර්තනයන් තුළ තිබෙන ගැඹුරු ජවය අංශමාත්‍රයක් අතර නැතුව අපි පොඩිතරයක හරි අපූර්වට එකතු කළා. ඒ නර්තන හැකියාව අපි කරට උනේ උචාලවන්ගේ අපිට ඒ දවසකට නමක අපි පිළිතුරු ලයිනේ. ඒ ලහන්සි වෙසයි අපි ආපුචුරම මේක ගන්න හතෝරේ. පුංචාරෝ දේනම හොරා ගණනාවක් මහන්සි වුණා වෙහෙසුණා. ඉතින් පුංචාරෝට පුංචි විවේකයක් ඕන. ඒ විවේකය දෙන්න අපි මෙතනදී පුංචි විවේක කාලයක් ප්‍රකාශ කරනවා. ඔබට මේ පුංචි විවේකයක් එක්ක අදහසක් අරගෙන අපි එකතු වෙන්න කියලා ආරාධනාවක් කරනවා. ඒක මොකක්ද කියලා ආනිස්තරන් විනෝදයෙන් අපි කතා කරගෙන ඉන්නේ. මොකද මේ සිංහල ග්‍රාමර් ගන්න. ඉතින් ආරාධනා කරේ අපි කියන ගාන දෙකක් දෙන්න. දෙකක් තරක් අපි දෙන්න දෙන්න. අපි ඒක තර ලස්සන නතරේ යස මෙලිකාව දෙන්න. අපි කොහොමද හිටියා? next level video team Facebook පිටු හරහා සජීවීව මෙයා දැකීම දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒක අනුගමනය අපිට දෙනවා. ඒ වගේම මනුෂ්‍යයන් හත්තු බබර හිතවතාව ශබ්ද පරිපාලනය එකතු කරන්නේ වින්සන්ස් ආයතනය අපිට එකතු වෙනවා. අපිට මේ සංවේදකයන් කරලා යනවා. ඒ ප්‍රමුඛ අපි හිතේ මාකට් සෙන්ටර් එක මොකද බඩු චරක නිකුත් කරන්න මම කියරදී. සම්මස්තන කරගෙන හරියන දුරු වහිරසි. ඔබතුමා දියුණු යන කෙසේ රහතෙන් අන්තිම රහතෙන් අපිට නරඹන්න අපතත් කරන පුනතර පිළිගන්න අපතත් අපිට පරිහරණය කරන්න දානවා. අන්තිම අපතහරින් දියුණු යන කෙසේ රහතෙන් දිනු දුපුවන්ගේ තුවාලවලට බලලා අපිට එකතු වෙන්න කියන ආරාධනාවක් කරලා අපිට දෙහිසයි වහන්සේ පුංචි විරාමයක් කරගෙන එතකත් නැතිලා ඉන්න.
තියලා අපි දුවමුද ඇහුවලන් වෙලා
සාකච්ඡා පිළිබඳව දෙවියන් 24 දෙසැම්බර් 14 වෙනිදා මොනිටා දෙවියන් ප්‍රසංගයේ විභාගයේ ආරම්භ කරන්න යාපත් වෙනවා. උදත් සම්භාව්‍ය පිළිගන්න සාපේලා ජනතාවට පිළිගන්න තියෙනවා. අපිට පිටින් ආදරණාර්ථය ආරම්භ කරන්න සිතපදු. අරකට කරන මේ සම්භාව්‍ය පිළිගන්න ඊට පස්සේ වෙනස් සුපිරි ප්‍රදේශම් පිළිගන්න සමීප ප්‍රශ්න කයිත් අපිට කරන්න. ඒ සහයෝගය පතන අපිට දෙවකන් බඩ කරන බෙලා විශේෂ අධ්‍යක්ෂ සහ යාන්ත්‍රික ගුණ කතාල සදානම් කරන සාම්ප්‍රදායික ආත්මාවකින් දෙන අභ්‍ය ආරම්භ කරන වරිග කපන සමගින් වරිග ප්‍රදේශයෙන් එන දක්මනයන් සමගින් අපි මේ ලස්සන සංගාරික චාරිකාවේ දෙවන කොටස ආරම්භ කරන්නේ. ඉතින් ආරම්භ කරන සූදානම් වෙන්න සූදානම් කරන්න පොඩ්ඩක් අපි එක්මනින්ම ආරම්භ කරමු. මේ ප්‍රසංගයේ ඉදිරි කටයුතු